ලෝකයේ අද පිරී තිබෙන්නේ තමන් කරන සෑම කුඩා දෙයක්ම ප්‍රසිද්ධ කිරීමට උත්සාහ කරන මිනිසුන්ගෙනි. ඔවුන් උදේ ආහාරය වේවා, කරන ව්‍යායාමය වේවා, හිතන සිතුවිල්ල වේවා, සෑම දෙයක්ම සමාජ මාධ්‍ය හරහා ලෝකයට බෙදා ගැනීමට පෙළඹී සිටිති. නමුත් ඔබ කවදා හෝ නිරීක්ෂණය කර තිබේද? සැබවින්ම බලවත්, සාර්ථක සහ විනයගරුක මිනිසුන් බොහෝ විට නිහඬයි. ඔවුන් තමන්ගේ දැක්ම, තමන්ගේ සටන් සහ තමන්ගේ ජයග්‍රහණ පවා ඉතා රහසිගතව තබා ගනිති. ඔවුන් දන්නවා එක දෙයක්. අවධානය කියන්නේ ඔබ ගෙවී යුතු බද්දක්. Attention is a tax. අද අපි ගැඹුරින් සාකච්ඡා කරන්නේ විනයගරුක පිරිමින් කිසිවිටකත් ලෝකයට හෙළි නොකරන රහස් 8ක් සහ එමගින් ඔවුන් ලබන අසම සම වාසිය ගැනයි. 1. ඔවුන් නිහඬව ගොඩනගන අනාගතය. The future they are quietly building. බොහෝ දෙනෙක් තමන්ගේ අනාගත සැලසුම් ගැන කතා කරන්නට කැමති. ඔවුන් කියනවා මම ලබන අවුරුද්දේ ව්‍යාපාරයක් පටන් ගන්නවා. මම ලබන මාසයේ ඉඳන් ඇඟ හදනවා. නමුත් විනයගරුක මිනිසා මීට වඩා වෙනස්. ඇයි ඔවුන් නිහඬව සිටින්නේ? මනෝවිද්‍යාත්මකව බැලුව විට ඔබ ඔබේ ඉලක්කයක් ගැන කෙනෙකුට පැවසූ විට ඔබේ මොළය ඩෝපමීන් නම් රසායනිකය නිකුත් කරයි. එවිට ඔබ එම ඉලක්කය සැබෑවටම ජයගත්තාක් මෙන් තෘප්තියක් දැනෙන්නට පටන් ගනී. ප්‍රතිඵලය ඔබ එම ඉලක්කය වෙනුවෙන් වැඩ කිරීමට ඇති උනන්දුව අඩුවේ. විනයගරුක මිනිසා මේ උගුල හඳුනයි. ඔහු දන්නවා ඔබ ඔබේ දැක්ම ප්‍රසිද්ධ කළ මොහොතේම ඔබ අනවශ්‍ය විවේචනයට සහ ඊර්ෂ්‍යාවට දොර විවෘත කරන බව. නිහඬතාවය ඔහුගේ මොමන්ටම් එක ආරක්ෂා කරයි. ඔහු අනාගතේ ගොඩනගන්නේ වචන වලින් නොව අත්තිවාරම් දැමීමෙනි. මිනිසුන් ඔහුගේ සාර්ථකත්වය දකින විට ඔහු දැනටමත් ඊළඟ මට්ටමට ගොස් අවසానයි. 2. දැනටමත් ක්‍රියාත්මක වන පියවර. Moves already in motion. චෙස් ක්‍රීඩාවකදී මෙන් විනයගරුක මිනිසෙකු තමන්ගේ ඊළඟ පියවර ලෝකයට පෙන්වන්නේ නැත. උපාය මාර්ගයක් වඩාත් සාර්ථක වන්නේ එය කිසිවෙකු නොදන්නා තාක් පමණි. ශක්තිය රැඳා පවතින්නේ රහසිගතභාවය මතයි. යම් දෙයක් කිරීමට පෙර ඒ ගැන පැවසීමෙන් ඔබේ ප්‍රතිවාදීන්ට හෝ ඔබට අකමැති පුද්ගලයන්ට බාධා කිරීමට අවස්ථාව ලැබේ. ස්ටෙල්ත් මෝඩ් හෙවත් රහසිගත මෙහෙයුම් ආකාරයෙන් වැඩ කිරීමේදී ඔබට කිසිදු බාධාවකින් තොරව ඔබේ ඉලක්කය වෙත යෑම හැකි. විනයගරුක පිරිමින් තමන්ගේ ජයග්‍රහණය තහවුරු වනතෙක් කිසිවක් පවසන්නේ නැත. ඔවුන් දන්නවා අවසන් ප්‍රතිඵලය එළියට පැමිණි පසු කිසිවෙකුට එය ආපසු හරවිය නොහැකි බව. 3. කිසිවෙකු නොදකින සටන්. Battles no one sees. සෑම සාර්ථක මිනිසෙක් පිටුපස්සෙම ලෝකය නොදන්නා අඳුරු සටන් තිබේ. මානසික පීඩනය, හුදකලාව සහ තමන්ගේම සීමාවන් සමග කරන සටන්. විනයගරුක මිනිසා මේවා ප්‍රසිද්ධ කරන්නේ නැත. අනුකම්පා ප්‍රගතියට බාධාවකි. බොහෝ මිනිසුන් තමන්ගේ වේදනාව ප්‍රසිද්ධ කරන්නේ අනුකම්පා බලාපොරොත්තුවෙනි. නමුත් විනයගරුක මිනිසා දන්නවා අනුකම්පාවෙන් ඔහුට ශක්තියක් ලැබෙන්නේ නැති බව. ඔහු තමන්ගේ දුර්වලතා හඳුනගෙන ඒවත් තනියම නිවැරදි කරයි. ඔහුට අවශ්‍ය වන්නේ මිනිසුන්ගේ පව් කියන වචනය නොව ඔහුගේ ඔවුන්ම අභ්‍යන්තර ගෞරවයයි. ඔහු වේදනාව නිහඬව විඳ දරාගෙන වඩාත් ශක්තිමත් පුද්ගලයෙක් ලෙස ලෝකයේ ඉදිරියට පැමිණේ. 4. නිදහස උදා කරන මූල්‍ය දත්ත. The numbers that buy freedom. මුදල් යනු බලයකි. එව බලය ආරක්ෂා කර ගැනීමට නම් එහි තොරතුරු රහසිගතව තැබිය යුතුයි. ස්ටෙල්ත් වෙල්ත් හෙවත් රහසිගත ධනය යනු විනයගරුක මිනිසාගේ ලක්ෂණයකි. ඇයි මූල්‍ය රහස්‍ය භාවය වැදගත් වන්නේ? ඔබ කොපමණ මුදලක් උපයනවාදයි මිනිසුන් දැනගත් මොහොතේ සිට ඔවුන් ඔබව මනින්නේ එම අංකවලිනි. ඔබේ මිතුරන්, නෑදෑයන් සහ සමාජය ඔබෙන් බලාපොරොත්තු වන දේ වෙනස් වේ. ගෞරවය කොන්දේසි සහිත වේ. විනයගරුක මිනිසාට අවශ්‍ය වන්නේ මුදල් පෙන්වා පුරසාරම් දෙඩීමට නොව එම මුදලින් තමන්ගේ නිදහස මිලදී ගැනීමටයි. ඔහු නිහඬව වත්කම් ගොඩනගයි. ඔහුගේ බැංගු ගිණුම විශාල වන තරමට ඔහුගේ කටහඬ කුඩා වේ. 5. පාලනය කළ හැකි හැඟීම්. Emotions that never touch the surface. විනයගරුක මිනිසෙකුට හැඟීම් නැති බව මින් අදහස් නොවේ. ඔහුටත් කෝපය, දුක සහ බය දැනේ. නමුත් ඔහු ඒ හැඟීම් වලට තමන්ව පාලනය කිරීමට ඉඩ දෙන්නේ නැත. හැඟීම් පාලනය යනු සුපිරි බලයකි.
අද කාලේ මිනිසුන් සුළු දෙයකටත් කෝප වී සමාජ මාධ්‍ය හරහා බැනවදී. නමුත් විනයගරුක මිනිසා දන්නවා తాවකාලික හැඟීමක් මත ගන්නා ස්ථීර තීරණයක් ජීවිතේම විනාශ කළ හැකි බව. ඔහු සංසුම්ද සිටීමට පුහුණු වේ. ප්‍රශ්නයක් පැමිණි විට ඔහු ප්‍රතික්‍රියා කරන්නේ නැත. ඔහු පිළිතුරු සපයයි. Respond, don't react. මෙම නිහඬ සංයමය නිසා ඔහු ඕනෑම අවුල් සහගත තත්වයකදී නායකයෙකු ලෙස කැපී පෙනේ. 6. තමන්ව හැඩගස්වන දෛනික චර්යාවන්. Their routines aren't for display. සෑම උදෑසනකම 4ට අවදිවීම, පොත්පත් කියවීම, දඩි ව්‍යායාම මේ කිසිවක් ඔහු Instagram පළ කරන්නේ නැත. ඔහු එය කරන්නේ ලයික් ලබා ගැනීමට නොව තමන්ගේ චරිතය ගොඩනගා ගැනීමටයි. පුහුණුව නිහඬ විය යුතුය. විනය කියන්නේ ඔබ රංගපාන නාට්‍යයක් නොව ඔබ ජීවත් වන ආකාරයයි. අන් අයගේ අත්පොලුසන් නාදය මත ඔබේ විනය රඳා පවතී නම් අත්පොලුසන් නැති තැන ඔබේ විනයත් නැති වී යයි. විනයගරුක මිනිසාට අවශ්‍ය වන්නේ තමන්ගේම අභ්‍යන්තර හෘද සාක්ෂිය ඉදිරියේ නිවැරදි වීමටයි. ඔහු නිහඬව පුහුණුවන අතර ඔහුගේ ශරීරය සහ ඔහුගේ දැනුම ඔහු එම පුහුණුව ලබා ඇති බව ලෝකයට පෙන්වනු ඇත. 7. පාඩම් ඉගැන් වූ ආසාර්ථකත්වයන්. Failures that taught them precision. සෑම මිනිසෙකුම ආසාර්ථක වේ. නමුත් විනයගරුක මිනිසා තම ආසාර්ථකත්වයන් ගැන කතා කරමින් අනුකම්පා ලබා ගැනීමට නොවේ. ඔහු ආසාර්ථක වූ සැනින් කරන්නේ සමාලෝචනය කිරීමයි. ආසාර්ථකත්වය යනු දත්තයකි. ඔහු තම වැරද්ද දෙස බලන්නේ විද්‍යාඥයෙකු දෙස බලන ආකාරයටයි. මොකක්ද වැරදුනේ? ඇයි වැරදුනේ? ඊළඟ වතාවේ මේ නොවීමට කුමක් කළ යුතුද? ඔහු මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගෙන නිහඬවම තම ක්‍රමවේදය වෙනස් කරයි. ඔහුට තම වැරදි ප්‍රසිද්ධ කිරීමට අවශ්‍ය නැත. මන්ද ඔහුගේ ඉලක්කය එම වැරදි වලින් ඉගෙනගෙන ජයග්‍රහණය කරා යාමයි. 8. අභ්‍යන්තර විශ්වාසය සහ අරමුණ. The inner resolve. අවසාන වශයෙන් ඔහුගේ ආත්මීය ශක්තිය, ඔහුගේ විශ්වාසය, ඔහුගේ ඇදහිල්ල සහ ඔහුගේ පරමාර්ථය ඔහු ඊතා පෞද්ගලිකව තබා ගනී. ශක්තියේ මූලාශ්‍රය. මිනිසෙකුගේ අභ්‍යන්තර ශක්තිය එන්නේ ඔහු Taman ගැනම ඇති කරගත් එකග වූගෙනි. ඔහුට ලෝකයට ඔප්පු කිරීමට දෙයක් නැත. ඔහු දන්නවා Taman කවුද සහ Taman යන්නේ කොතැනටද කියා. මෙම අභ්‍යන්තර නිහඬතාවය නිසා ලෝකයේ කුමන කුණාටුවක් පැමිණියත් ඔහු නොසැල්ලී සිටිනවා. අන් අය ප්‍රශංසා කරන විට ඔහු උඩංගු නොවේ. අන් අය විවේචනය කරන විට ඔහු බිඳ නැටෙන්නේද නැත. සමාප්තිය. Conclusion. විනයගරුක මිනිසෙකු වීම යනු තමන්ගේ ජීවිතයේ පාලනය තමන් සතු කර ගැනීමයි. එයින් අදහස් වන්නේ ඔබ රහස් පරීක්ෂකයෙකු විය යුතු බව නොවේ. නමුත් ඔබේ ශක්තිය අනවශ්‍ය තැන්වල වැය නොකළ යුතු බවයි. නිහඬව සිටීම යනු දුර්වලකම නොවේ. ඒ උපරිම ශක්තියයි. ඔබ ඔබේ සැලසුම්, ඔබේ මූල්‍ය තත්වය සහ ඔබේ සටන් රහසිගතව තබා ගන්නා තරමට ඔබට ලැබෙන නිදහස සහ සාර්ථකත්වය වැඩිවනු ඇත. ඔබට මතක තබා ගැනීමට එක දෙයක්. ලෝකයට ඔබේ වචන ඇසෙහෙන්නට ඉඩ දෙන්න නැත. ඔබේ සාර්ථකත්වයේ ශබ්දය ලෝකයට ඇසෙන තෙක් නිහඬව, විනයගරුකව ඔබේ ගමන යන්න. ඔබත් මෙවැනි විනයගරුක මිනිසෙකු වෙන්න කැපවී සිටිනවා නම් කමෙන්ට් තීරුවේ Silence is Power ලෙස සටහන් කරන්න. ඔබ තවමත් අපේ channel subscribe කර නොහැත්නම් මෙවැනි ජීවිතය වෙනස් කරන වීඩියෝ සඳහා දැන්ම එකතු වන්න. ඔබේ අරමුණු වෙනුවෙන් නිහඬව වැඩ කරන්න. ජය වේවා.